ආයුබෝවන් සියලු දෙනාටම ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම කාලෙකින් අපිට කතා කරන්න බැරි වුණු මාතෘකාවක් සම්බන්ධයෙන්. ඇත්තටම මේ වෙනකොට මේ රත්තරන් වල මිල මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ රත්තරන් වල මිල කොහොමද කියන එක ගැන මම චුට්ටක් ඔයගොල්ලොත් එක්ක අද කතා කරන්න හිතුවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මිල අසාමාන්‍ය ලෙස වැඩි වුණා. ඊට පස්සේ ආයි පාරක් මිල අඩුවීමක් සිද්ධ වුණා. එතකොට මේ ඔයගොල්ලන්ට පෙන්눔 කරලා තියෙන්නේ මම මේ වෙනකොට ඇත්තටම ලෝක වෙළඳපොලේ මේ රත්තරන් වල මිල කොහොමද උච්චාවචනය වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ chart එක අනුව ඔයගොල්ලන්ට පේනවා ඉතා ඉහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා ඩොලර් 4500කට ආසන්න ප්‍රමාණයකට. ඊට පස්සේ ආයි මේ වෙනකොට 4429 වගේ මට්ටමට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකලා ඒ වගේම අපි බලමු කොහොමද ලංකාවේ මේ වෙනකොට ගෝල්ඩ් ප්‍රයිස් එක කියලා. එතකොට අද ජනවාරි මාසේ 8 වෙනිදා 2026 ගෝල්ඩ් ප්‍රයිස් එක වෙනවා කැරට් 24 පවුම 3,89,000ක් විතර. ඒ කියන්නේ 3,89,000ක් කියලා කිව්වට මේක ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එක නෙමෙයි. ඇත්තටම කැරට් 24 3,70,000 90,000 යනවා මේ වෙනකොට. ඒ වගේම කැරට් 22 පවුමක් ගත්තොත් එහෙම 3,56,000ක් කිව්වට මේක 3,00,000 ඇත්තටම 40,000ත් 60,000 ඒ වගේ රේන්ජ් එකක යනවා. එතකොට මේක තමයි අද වෙනකොට කැරට් 22 සහ කැරට් 24 පවුමක මිල ලංකාවේ. එතකොට ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙතන ග්‍රෑම් එකක් කියන්නේ පවුමක් කියන්නේ ග්‍රෑම් 8ක්. එතකොට මේ තියෙන්නේ ග්‍රෑම් එකක ප්‍රයිස් එක. පහුගිය දවස් 30 වගේ ඇතුළත කොහොමද පවුමක මිල වෙනස් වුණේ කියලා. එතකොට මේක ඇත්තටම ග්‍රෑම් එකක මිල. එතකොට ඔයගලන්ට මේක 8න් වැඩි කරොත් පවුමක මිල දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් මිල ගොඩක් වෙලාවට 25 12යි 9 වගේ අඩු මට්ටමක ඉඳලා ක්‍රමානුකූලව වැඩිවීමක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති 12යි 21 වෙනකොට ලොකු වැඩිවීමක් වෙලා තියෙනවා. ආයි 12යි 27 ඉඳන් 12යි 29 වෙනකොට අඩුවීමක් වෙලා තියෙනවා. ඒ අඩුවීම පොඩි උච්චාවචන වීම එක ගිහිල්ලා පළවෙනි මාසේ මේ අවුරුද්දේ පළවෙනි මාසේ 4 වෙනිදා නැවත වරක් වැඩිවීමක් වෙලා තියෙනවා. දැන් ආයි පොඩ්ඩක් මිල අඩු වෙමින් යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙනකොට රත්තරන් මිලේ හැසිරීම. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ රත්තරන් සමහර කෙනෙක්ට වෙඩින් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට මිලදී ගැනීමක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ රත්තරන් නැවත ලබා දීලා අලුත් මොන හරි රත්තරන් ලබා ගැනීමක් කරමක් හරි කරන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ට මම මේ වෙලාවේ පවතින මේ මිල උච්චාවචනය තමයි පෙන්눔 කරේ. නැවත පොඩ්ඩක් අඩු වෙන මට්ටමකට තමයි ඔන්න මේ වෙනකොට මිල පෙන්눔 කරන්නේ මේ charts වල හැටියට. හරි. ඉතින් අපිව subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්කලා අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ගොඩාක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ආයෝජන පිළිබඳව, නීති අනුකූල නිවැරදි ආයෝජන පිළිබඳව, ඒ වගේම වෙළඳපොළ වර්තමාන තත්ත්වයන් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔයගොල්ලොත් එක්ක දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ගොඩාක් ස්තුතියි.